යමිෂා මේ සිරස කුමරියට ඒ කාලේ ඇප්ලයි කරන්න ඉතින් මේ 2015 නේ. ඔව්. 2015. මම ඒ කියන්නේ මගේ යාළුවෙක් තමයි මගේ ඇප්ලිකේෂන් එක දැම්මේ. එයාට මේ එන්න උමනාවක් තිබුණ නැහැ. මේකට මං හින්දා යත් ආවා. කොහොම හරි ඔයාට මුලින් මේ ගැන ලොකු ආසාවක් තිබුණේ නැහැ. එයාට මම ආව මේ ඇප්ලිකේෂන් දාලා මම හින්දා යත් ඇවිල්ලා අන්තිමට යාව කැපුණා. මම ආවා ෆයිනල් 10 වෙනකන්. ඒ අනකොට තමයි මේ ඔඩිෂන්ස් යද්දි තමයි පියුමාල්ව දැක්කේ මුලින්ම. පියුමාල්ට මේ හරි ඔඩිෂන් යද්දි දැක්කා ෆයිනල් 10 තේරුවට පස්සේ. පියුමාල්ට කොතෙන්ද යමීෂා කියන කෙනාව පොඩ්ඩක් හයිලයිට් උනේ මතක තිබුණේ මුලින්ම? නෑ ෆයිනල් 10 තෝරලා නෙමෙයි. ඒ කියන්නේ මම ෆයිනල් 10 වෙනකන් ආවා. මේ ඔඩිෂන්ස් යද්දි තමයි මෙයාව මුලින්ම දැක්කේ. මම ඇත්තටම කිව්වොත් එහෙම මේ මම මෑන් හන්ට් එකට ආවේ මෑන් හන්ට් දිනන්නම් බලාගෙන. ඒ කියන්නේ මට ඒක තමයි හරි කම්පිටිටිව්. ඔව්. ඒ කියන්නේ ඔයගේ ප්ලෑන් එකම තිබුණා. ඔව්. හැබැයි මාව මෙයා ඩිස්ට්‍රැක්ට් කරා කියලා මම හිතනවා. මොකද මගේ ඇත්තටම කිව්වොත් මම යම් කිසි දෙයක් කරද්දි මම 100% දාන්න කැමති පුද්ගලෙ. එතකොට දැන් මම අපිට තිබ්බා නිගම්බෝ තමයි දෙවෙනි ඔඩිෂන් එක තිබ්බේ. මම බස් එකේ නැගලා යනකොට බස් එකේ ඔල්රෙඩි ඉඳගෙන ඉන්නවා. ඉතින් ලස්සන ගර්ල් කෙනෙක්. මම දන්නවා ෂුවර් ස්ටෝර් මේකට තමයි යන්නේ. කුමරියක් තමයි සන්ග්ලාස් දාලා. ඔව්. හැබැයි මගේ විදිය මම දැක්ක හැබැයි මම නොදැක්ක ගන්නට පිටිපස්ස. ඒක නෝ ඉඩක් තිබ්බා ෂීට් එකේ. ඔව් මගේ හැපැත්තේ ඕන ඉඳ ගන්නත් තිබ්බා. තිබුණා නේද? ඒ නෑ. ඉතින් ඉඳ ගන්න ඇත්තටම බයත් හිතුණා. මොකද මෙයා ලොකු කිබුල බනිස් ගෙඩියක් අකා හිටියේ. මං හිතුවා this is not the right time. මං එහෙම පිටිපස්සට ගියා. කොහොම හරි අපි දෙන්නම වැරදි හෝල්ට් එකෙන් බහැලා දින්නේ. හා. මෙයයි අම්මයි නංගි. මමත් බහැලා දැන් අපි ඉන්නවා එතන දැන් 3 wheel එකක් ඉදන තව යන්න තියෙනවා කිලෝමීටර් එකමාරක් දෙකක විතර දුර. කොහොම හරි එක 3 wheel එකක් තිබුණා. දැන් මේගොල්ලෝ මාව දකින්න පුද්ගලයා ඇත්ත පුද්ගලයා දෙන්නෙක් කියලා මම පස්සේ මෙයාට ඔප්පු කරා. හේතුව දැන් 3 wheel එකක් නැවිලා මං ගාවට ඇවිල්ලා හොයන් කියලා මං කිව්වා නෑ අරගොල්ලෝ මට දැන් තේරෙනවා මේගොල්ලෝ එතනටම තමයි යන්නේ කියලා. සහ මේගොල්ලෝ ගොඩක් එක්සයිටඩ්. මොකද අපි දෙන්නම පරක්කුයි. හා. ඊපස්සේ මං කිව්වා හරි මේගොල්ලෝ අරයි යන්න මම ඊළඟ එකේ යන්නම් කියලා ලොකු මිනිහා වගේ මේගොල්ලන්ට ඔපචුනිටි එක දුන්නා. දීලා මට වෙච්ච වැඩේ මට 3 wheel නෑ. පස්සේ අර කිලෝමීටර් එකමාරම ආයමත් පයින් යන්න උනා. ඉතින් එතනින් හින්දා මෙයාව කොහොමද මට අමතක වෙන්නේ කට්ටක්. හැබැයි මේගොල්ලෝගේ අම්මා පස්සේ මන්ට දැනගන්න ලැබුණා අර මගේ ජෙන්ටල්මන්ට් එක අම්මට දැකලා වෙනස් ප්ලස් පොයින්ට් එකක් වුණා කියලා. නෑ ප්ලස් පොයින්ට් එක නෙමෙයි. අනිත් පැත්තට අම්මා කියලා දිනවා. ඔයා කව දාගෙනවත් යන්නේ ඔක වෙන ලොකු කම කියලා. දැන් සාමාන්‍ය අපි දෙන්න දෙයක් කරනවා නම් හොඳට ප්ලෑන් කරනවා. ඉතින් අපි දෙන්න විවාහයේදී නම් ප්ලෑන් එක 80%ම යමිෂා කරේ. මට වෙඩින් එක අද නම් මම පාන්දර 12ට මගේ මේ කියන්නේ උදේ 12ට තමයි ගත්තේ ඇඳුම. ඊට පස්සේ මම ගියා මගේ මේ අර මෑන් හන්ට් එකේ යාළුවෝ හිටියා. ඒගොල්ලෝ තමයි මගේ බෙස්ට් මන්ස්ලා හිටියේ. ඒගොල්ලොන්ව ගන්න මම ගෙදරට යනවා. දැන් මනමාලේ යනවා ගෙවල් වලට ගිහිල්ලා ළමයි ටික අරගෙන. දෙවෙනි මනමාලේ ටික හොයා ගන්නවා. ඒගොල්ලොන්ට අන්දනවා ඇඳුම් ඊට පස්සේ මම. ඒ කියන්නේ ඒගොල්ලෝ හරි චිල්. දැන් මම මගේ වෙඩින් එකේ මනමාලේ ඇඳගෙන අනිත් අයට අන්දන්නත් උනේ. ඊට පස්සේ මෙයා එනවා ලස්සනට ඇඳගෙන. ඊට පස්සේ මේ පෝරුවේ චාරිත්‍ර ටික කරා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙයා මේ වෙඩින් ප්ලෑනින් ඒ දවස්වල මේ එයාගේ කලින් ජොබ් එක ගොඩාක් ලොකු කන්ටැක්ට්ස් ටිකක් තිබ්බා. ඉතින් ඇත්තටම ෆුල් වෙඩින් එක මෙයා තමයි ප්ලෑන් කරේ. මං දැන් අපි දෙන්න ඉතින් කතා වුණ විදියට ලස්සනට කරගන්න පුළුවන් වුණා. මේ උයි අපි දෙන්න තමයි කියන්නේ අපි දෙන්න යාළු වෙන දවසේ ඉඳන් හැමදේම ඔව් උයි අපි දෙන්න හැමදේම බෙදාගෙන කරන්නේ. කොයි වෙලාවකවත් දැන් අපි දෙන්න මූවි එකක් බලන්න ගියත් මෙයා ඔක්කොම කරන කම බලන් ඉන්නේ. ඒ කියන්නේ මම ටිකට්ස් දානවා නම් මෙයා කන්න මොනවා හරි ගන්න. එහෙම දැන් වෙඩින් එකෙත් අපි දෙන්න භාගේ අපි දෙන්නගේ ඉතුරු කරගත්ත සල්ලි වලින් තමයි වියදම් කරේ. ඊට පස්සේ තාමත් එහෙම තමයි. ඊටම මොකද හේතුව මං හිතන්නේ අපිට අවුරුදු 18ක් වෙනකන් උස්මහත් කරාට පස්සේ අපි තව දේවල් බලාපොරොත්තු වෙනවා. දෙමාපියන්. ඒක මම නම් හිතන්නේ ඒක ඇත්තටම හොඳ නෑ. කවුරු හරි බලාපොරොත්තු වෙනවා. සහ අපේ දේවල් අපි කරගන්න පුරුදු වුණොත් අපිට අනාගතයේදී අපිට ලේසි.